උඹේ අම්මා තාත්තා උඹ වෙනුවෙන් මහන්සි වෙච්ච තරම මතක් කරපන්. සමහර විට උඹේ අම්මා බඩේ උඹව තියාගෙන ඉන්න කාලේ තාත්තා උඹේ අම්මට හොඳට කන්න බොන්න දෙන්නේ ඒ මිනිස්සයා වේල දෙක නොකා නොබින්නේ. ඒ තමයි තාත්තලා. ඒ තමයි අම්මලා. සමහරට උඹ ලොකු වෙලා උඹ ඉස්කෝලේ මොන්ටිසෝරි යද්දි උඹට කෑම වේල රසට දෙන්න ඕන නිසා වෙන ළමයි ඉස්සරහා උඹව නෝන්ඩි වෙන්න හොඳ නැති නිසා උඹට හොඳ කෑම දීලා අම්මා ගෙදරට වෙලා නොකා ඉන්නේ නැති. අම්මා නිකන් තේක බීලා ඉන්නේ නැති දවස පුරාම. ඒ තමයි අම්මලා. ඉතින් උඹට ගටක් එන්න අමුතුවෙන් දේවල් ඕනේ නැහැ. උඹේ අම්මා තාත්තා උඹව හදන්න විඳපු දුක මතක් කරපන්. මාස 10ක් තිස්සේ උඹේ අම්මා තෝ බඩේ තියාගෙන මේ විඳපු දුක මතක් කරපන්. අරක කන්න හොඳ නැහැ මේක කන්න හොඳ නැහැ අරක කන්න ඕනි කියලා හිතෙදි තාත්තා ඒව අරන් එන්නේ. උඹව හම්බෙන වෙලාවේ ඒ මිනිස්සයා ඒක දරාගෙන ඉන්න එක රයිට්. ඒක කියනවානේ මචං ලෝකේ සාමාන්‍ය මිනිස්සෙක්ට දරා